හායි ළමයි, ඉතින් කොහොමද ඔයාලට? අද හොඳට අවුපයල් තියෙනවා. මම උදෙන්ම වැඩ ටික කරලා ඉවර කරගත්තා. දැන් මම ලෑස්ති වෙන්නේ අයියලා අම්මා ගෙනත් දුන්නලාට කජු ටිකෙන් චූටි රස කෑමක් හදන්න. එන්න අපි මුලින්ම මේ ටික සුද්ධ කරගෙන ඊට පස්සේ බලමු මොනවද මම අද හදන්නේ කියලා. අන්න ඉතින් ඒ ටිකත් සුද්ධ කරගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම පෑන් එක ලිපේ තියාගත්ත ළමයි මේ රට කජු ටික බෙද ගන්න ඕනේ. වමුයිනේ. ඊට පස්සේ විදිහට පෑන් එකට දාලා හැන්දෙන් විදිහට පිට කරවකද ඒ ටික චුට්ටක් කර පොතු ගලව ගන්න ලේසි වෙන්න ඒ ටික හොඳට බෙද ගන්නවා. ඔය විදිහට හොඳ රස්නෙන් බැදගත්ත රට කජු ටික මම වෙන භාජනයකට දාගන්නවා. මොකද ඔයකේ අපි පැණි ටික හදා ගන්න ඕන නිසා මම ඒ ටික වෙනම භාජනයකට දාගත්තා. දාගෙන ටිකක් නිවෙන තියලා මේ පොතු ටික අරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගන්නේ මේක හදාගන්න. මේ තියෙන ළමයි අර බැදගත්ත රට කජු ටික පොඩ්ඩු ඇරියට පස්සේ මම ඒ ටික පොඩ්ඩක් අර පියලි වෙන්න චුට්ටක් පොඩි කරගත්තා. ඊළඟට අපි ට්‍රේ එකක් අරගෙන ඒකට බටර් ටිකක් ගා ගන්න ඕනේ. ඉතින් මේ හදන්නේ පැණි කජු. මේක මට දන්න විදිහට මම දන්න විදිහට තමයි හදන්නේ. ඔයාලත් මේ විදිහට හදන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳට මේ වගේ ට්‍රේ එකක් අරගෙන බටර් හරි පොල් තෙල් හරි ටිකක් ගා ගන්න ඕනේ. එතකොට අර ඇලෙන ගතිය චුට්ටක් අඩු වෙනවා. නැත්තම් ගලව ගන්න බැරි වෙනවනේ. ඒ හින්දා තමයි අපි බටර් හරි පොල් තෙල් ටිකක් හරි ගා ගන්න අවශ්‍ය වෙන්නේ. මේ විදිහට බටර් ගාගත්ත ට්‍රේ එක පැත්තකින් තියලා ඊළඟට මම ආයිසරයක් පෑන් එක ලිපේ තියලා පැණි හදාගන්න තමයි යන්නේ. සීනි අරගෙන පැණි ටික උණු කරලා හදාගන්න තමයි යන්නේ. මද්රස්නේ උණු වෙන්න මන් තිබුණා. ඊට පස්සේ මේ තියෙන උණු වෙච්ච පැණි ටික මම මේකට උණු වතුර චුට්ටකුත් දැම්මා. ඒක වීඩියෝ කරලා නැහැ. ඊට පස්සේ මේ ටික හොඳට අර නූල වගේ බේරෙන්න බලනකොටම මම මේකට රට කජු ටික ඇඩ් කරන්න තමයි හදන්නේ. රට කජු ටික ඇඩ් කරාට පස්සේ හොඳට ළමයි එක දිගට කලවම් කරන්න. මොකද මේ ටික හොඳට මික්ස් වෙන්න ඕනේ. රට කජු වලට හොඳට පැණි ටික බේරෙන විදිහට. ඊට පස්සේ මම මේක ට්‍රේ එකට දාගත්තා. ට්‍රේ එකට දාලා ඉක්මනට සොල්ලි කරගන්න. ඊට පස්සේ ළමයි මේක නිවෙන්න කලින් ටක් ගාලා මේක කෑලි වලට කපා ගන්න. මොකද හයි වුණාට පස්සේ ඔක අපිට කපා ගන්න අපහසුන කැඩෙන්න බලන. ඒ හින්දා පොඩ්ඩක් කපලා තියාගන්න. ඊට පස්සේ නිවුණාට පස්සේ අපිට කෑලි ටික වෙන් කරගන්න පුළුවන්. ඉතින් මගේ අතින් මේ ටික වීඩියෝ වෙලා නැහැ. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye.